ආයුෂ බොහෝ වේවා කියලා අදත් ප්‍රාර්ථනා කරනවා මගේ මිත්‍රවරුනි. ආරම්භයේදී මම කියන්නම් තවත් විනාඩි 5ක් මේ වීඩියෝ එක බලන්න. ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් එක තීරණයක් අද ඔබ අනිවාර්යයෙන්ම ගනිවි. සමහර විට මේ වීඩියෝ එක තමයි ඔයා අත්නොහැර ඉදිරියටම යන්න හේතු වෙන දේ. මතක තියාගන්න. අද මම ඔයාලට කියලා දෙන්නේ ජීවිතේ දිනන්න ඕනේ කරුණු 5ක්. පළවෙනි කරුණ තමයි මිත්‍රවරුනි, ඔබ ගැන පළමුවෙන්ම ඔබ විශ්වාසයක් තියාගන්න. ඔබේ හීනවලට මුලින්ම hina වෙන්නේ මේ ලෝකය. ඔයාට බෑ, ඔයා අසාර්ථකයි, ඔයා සාර්ථක වෙන්නේ නෑ, ඔයා සාමාන්‍ය කෙනෙක් කියලා මිනිස්සු කියන්න පුළුවන්. ඒ වචන ඔබව නවත්තන්න හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ අද නවතින්න එපා. අද ලෝකයේ සාර්ථක වුණු හැම මිනිසෙක්ම කවදා හරි මේ වචන අහලා තියෙනවා. වෙනසෙන්නේ ඒකයි. ඔවුන් අනිත් අය විශ්වාස කළේ නැහැ. ඔවුන් තමන්ව විශ්වාස කළා. මිත්‍රයා, ඔබටත් පුළුවන්. අහන්න. දෙවෙනි කාරණය තමයි මෙන්න මේක. අසාර්ථකව ඔබේ ගුරුවරයා කරගන්න. මිත්‍රවරුනි, පරාජය කියන්නේ ජීවිතයේ අවසානයක් නෙමෙයි. ඒ කියන්නේ තව එකපාරක් ඔයාට උත්සාහ කරන්න කියලා උපදෙසක් දීමක්. දරුවෙක් ඇවිදින්න ඉගෙන ගන්න කලින් 100 වතාවක් ඒ පුංචි දරුවා වැටෙනවා. ඒත් එයා අතාරින්නේ නැතුව එයා කවදා හරි දවසක ඇවිදිනවා. ඔබත් එහෙම වෙන්න, වැටෙන්න. ඒ වැටෙන හැම වාරයක් පාසම ඔබ ඉගෙන ගන්න, නැවත නැගිටින්න. මිත්‍රයා, තුන්වෙනි කරුණ තමයි කාලය රත්තරන් වලට වඩා වටිනවා. ඔබ අද කරන දේ තමයි හෙට ඔබව හඳුන්වන්නේ. පැය ගණන් තිස්සේ සෝෂල් මීඩියා වල ගත කරනවා නම් නිකරුණේ මිත්‍රයා, ඔබ වැදගත් පණිවිඩයක් බලනවා නම්, වැදගත් දෙයක් සාකච්ඡා කරනවා නම් සමාජ මාධ්‍යවල කොච්චර හිටියත් කමක් නැහැ. හැබැයි ඔබ පැය ගණන් නිකරුණේ ඔබ සමාජ මාධ්‍යවල උඩට පල්ලහැට යන ගමන් ජීවත් වෙන එක වැඩක් නැහැ මිත්‍රයා. අද ඔබේ තීරණය නිකන් කාලය කාදමනවා නම් ඒ ඔබ ගත කරන විනාඩිය, තප්පරය, මිනිත්තුව කිසිම වෙලාවක ආපහු ඔබට හිමි වෙන්නේ නැහැ. ඒ නිසා අද ඔබේ තීරණය හෙට ඔබේ ජීවිතේ ජයග්‍රහණය කියලා මතක තියාගන්න මිත්‍රයා. හතරවෙනි කරුණ තමයි මිත්‍රයා, විනය සාර්ථකත්වයේ රහසක්. මිත්‍රවරුනි, විනය ජීවිත කාලෙටම තියෙනවා. හැබැයි මොටිවේෂන් එකක් තියෙන එක දවසක් දෙකක් වෙන්න පුළුවන්. මිත්‍රයා, උදේ නැගිටින්න හිතෙන්නේ සමහරක් දවස්වල පමණක් වෙන්න පුළුවන්. හැබැයි මිත්‍රවරුනි, එහෙම හිතෙන්නේ නැති දවසෙත් ඔයා නැගිටින්න, වැඩ කරන්න. හිතෙන්නේ නැති දවසෙත් ඔයා වැඩ කරන්න. අන්න එතනින් තමයි මිත්‍රයා ජයග්‍රහණයට යන්නේ. පස්වෙනි කරුණ තමයි මිත්‍රයා, කිසිම දවසක අත්හරින්න එපා. මම හැමදාම හැම වීඩියෝ එකකම මම මිත්‍රයා කියනවා සෑම අඳුරු රාත්‍රියකටම පස්සේ හිරුදාවක් තියෙනවා කියලා. මිත්‍රවරුනි, ඔබේ ජීවිතේ අමාරුම කාලෙ එන්න පුළුවන්. ඒ අමාරු කාලවල ඔබ අත්හරින්න එපා. ඒ අමාරු කාලවලට පස්සේ මතක තියාගන්න, ලස්සන සුන්දර කාලයක් එනවා. ඒ දවස් දකින්න නම් මිත්‍රයා, ඔබ අද කරන කැපකිරීම අත් නොහැර කළ යුතුයි. මතක තියාගන්න, සාර්ථකත්වය ලැබෙන්නේ දක්ෂ කෙනාට නෙමෙයි, අරමුණ අත් නොහරින කෙනාටයි මිත්‍රයා සාර්ථකත්වය වෙන්නේ. මිත්‍රවරුනි, ඔබ මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවා කියන්නේ ඔබ තාමත් හීනේ පස්සේ දුවන කට්ටක් කන කෙනෙක් වෙන්න ඕනේ. ඒ හීනේ මරන්න එපා මිත්‍රයා. ඔබේ පවුල වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන් ඔබේ විශ්වාසය තියාගන්න. ඔබ විශ්වාස කරන්න. මේ මොහොතේ පටන් ගන්න මිත්‍රවරුනි. දවසක් එනවා ඔබේ ජීවිතයේ දිනන. ඔබේ ජීවිතයේ කතාව තවත් කෙනෙක් මොටිවේෂන් කරන දවසක් එනවා.
ඔබ අද ජීවිතේ කට්ට කාලා ජීවිතේ වේදනා විඳලා ප්‍රශ්න ඇවිල්ලා සමාජයෙන් ඔබව පහත් කරලා ඔබට බෑ කියපු වාර අනන්ත වෙන්න පුළුවන්. හැබැයි මිත්‍රෝරුනි දවසක් එනවා. ඒ දවසේ ඔබට දිනන්න පුළුවන්. මිත්‍රයා මතක තියාගන්න. ඔබට පුළුවන්. ඔබ අනිවාර්යෙන් දිනනවා. අත්හරින්න එපා. ඒ හිරුදාව ඒ ඔබේ ජයග්‍රහණයයි. ඔබේ ජයග්‍රහණය දකින්නතුරු ඔබේ උත්සාහය කැපවීම අත්හරින්න එපා. ඔබට ජයෙන් ජය නියතයි. ඔබ සැමට සුබ දවසක් වේවා. මිත්‍රවරුනි ෆ්‍රී ටයිම් අපි හැමදාම ඔබට මේ වගේ වටිනා වීඩියෝ කියනවා. ඉතින් මිත්‍රවරුනි මේ වීඩියෝවත් වටිනවා නම් ඔබ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මිත්‍රවරුනි දවසක ඔබට හොඳ ජීවිතයක් ප්‍රාර්ථනා කරන අපි හැමදාම ඔබේ සතුට හිනාව දකින්නට ගොඩක් කැමතියි. ස්තුතියි ඔබ සැමට.